යාළුවෝ පිරිසක් දවසක් ඩිනර් එක ගන්න හෝටලයකට ගියා. ඉතින් යන්න කලින් එකඟ වුණා හැමෝම Tamanගේ බිල සමානව බෙදා ගන්නවා කියලා. ඒ විදිහට බිල විදිහට රුපියල් 2400ක් ආවා. හැබැයි බිල ගෙවන්න ගියාම දෙන්නෙක්ට පර්ස් එක අමතක වෙලා තිබුණා. දැන් මොකද කරන්නේ? ඉතින් අනිත් යාළුවෝ කිව්වා හරි අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙවන්නම් කියලා. ඒතකොට ඉතුරු යාළුවෝ අර යාළුවෝ දෙන්නා වෙනුවෙන් මුදල් ගෙව්වා. හැබැයි ඒගොල්ලන්ට වැඩිපුර රුපියල් 100ක් බැගින් ගෙවීමට සිදු වුණා. ඉතින් මේක හොඳ IQ ගානක්. දැන් අහනවා මේ කණ්ඩායමේ සිටි මිතුරන් ගණන සොයන්න කියලා. තාමත් හොඳ IQ ගන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයකට සමාන ගානක්. දැන් අපි බලමු මේ ගැටලුව විසඳන හැටි. ඒතර අපි දන්නවා සාම්ප්‍රදායිකව අපිට පුළුවන් x භාවිතා කරලා හොයන්න. x සහ y පද වගේ දේවල් භාවිතා කරලා මේ ගැටලුව විසඳන්න පුළුවන්. මනෝමයෙන් හදන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි ඔයගොල්ලන්ව දිරිමත් කරනවා මේ ගැටලුව මනෝමයෙන් හදන්න. තර්කයෙන් හදන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් පොඩ්ඩක් බලන්න 24 සාධක. 24 හැදෙන හැටි. ඇයි කොහොමද 24 ආවේ? 24 ආවේ 2400 කියන එක හැදිලා තියෙන අග බිංදු දෙක අයින් කරොත් 24යි. 100 වෙනස රුපියල් 100ක් වැඩිපුර ගෙවනවා. ඒකෙත් අයින් කරන අග බිංදුවට 1යි. ඔය ඉලක්කම් දෙක එහෙම කරලා අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒතර 24 හැදෙනවා. 24ට අදාළ සාධක 1. 24 වරක් 1 නැත්නම් 1 වරක් 24. 2 දෙවරක් 12. 3 3 වරක් 8. 4 වරක් 6. මේ 24 සාධක වෙනවා. දැන් මේ 24 කියන එකට අදාළව 24 හැදෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. හැබැයි ඒ ආකාර කිහිපය ඇතුලේ දෙකක පරතරයක් එන්න ඕනේ. ඇයි දෙකක පරතරයක් එන්න ඕනේ? මොකද දෙන්නේ ගෙව්වේ නෑ මුදල. කියන්නේ දෙන්නෙකුට මුදල් ගේන්න බැරි වුණා. පර්ස් එක ගේන්න බැරි වුණා. නිසා පරතර දෙකක් තියෙනවා. ඔබට පේනවා පරතර දෙකක් තියෙනවා 4යි 6යි අතර. 6යි 8යි අතර. ඒ පරතර දෙක වගේම රුපියල් 100ක වෙනසක් එන්නත් ඕන. එකක වෙනසක් එන්න ඕන. දැන් එහෙමනම් 24 හැදෙන්නත් ඕනේ යම් ඉලක්කම් දෙකක් ගුණිත වුණා. ආයෙ පාරක් ඒ තව ඉලක්කම් දෙකක් ගුණිත වුණාම 24 හැදෙන්නත් ඕනේ. යාළුවෝ දෙක අතර වෙනස දෙකක් එන්නත් ඕනේ. දැන් අපි කොහොමද මෙන්න මේතන ගත්තාම එකක් එනවා 6යි 8. එකක් එන්න පුළුවන් 8 වැඩි කිරීම 3 24යි. තව එන්න පුළුවන් 6 වැඩි කිරීම 4 24යි. මොකද අපි දෙකක වෙනසක් තියෙන ඉලක්කම් යුගලයක් ගත්තා. ඒතකොට ඔබට පේනවා යාළුවෝ ගාන 8 වුණොත් 3 ගානේ නැත්නම් 300 ගාන කිව්වොත් 2400 හැදෙනවා. 8 වැඩි කිරීම 300 2400. එහෙම නැත්නම් 6 වැඩි කිරීම 400 4 එක අපි 400යි සත්‍යයගේ ඒ 2400. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම යාළුවෝ 8ක් හිටිය 6 දෙනෙක් ගෙව්වේ දෙන්නෙකුට ගෙවන්න බැරුව. කලින් එක උනේ 300 ගාන ගෙවන්න දැන් ඉතුරු අයට 400 ගාන ගන්න රුපියල් 100කින් වැඩි වෙලක් තියෙනවා. එහෙමනම් උත්තරේ මේ කණ්ඩායමේ හිටියේ යහළුවෝ ගාන 8යි. ඉතාමත් හොඳ IQ ගානක්. තප්පර 30කින් ගාන හදන්න පුළුවන්. ඔබත් උත්සාහ කරලා බලන්න.